අයිබෝන් හැමෝටම අපි ආවා කොයින් මාකට් කැප් ඇත්තේ. ඉතින් ටොප් ඩීසෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජස් ටෝකන් බයි මාකට් කැපිටලයිසේෂන් ඩෙක්ස් ටෝකන්ස් ගැන පොඩ්ඩබල් ඩෙක්ස් කිව්වහම මට මතක් වෙනවා පහුගිය ඕල්ට කොයින් සීසන් එක කියන්නේ 2021 වගේ කාලේ. මෙතනින් මොනවද තිබ්බේ ඒ කාලේ? මට මතකේව තමයි යුනිස්වැප් යුනි 35ට තියෙන්නේ. දැනට පෑන්කේක් ස්වැප් කේක් 82ට තියෙන එක. ඊළඟට සුෂි ස්වැප් කියවම ඒක සද්ද ගන්න තමයි ජපාන් සුෂි තියෙන්නේ. ඒ වගේ සුෂි ස්වැප් කියලා එකකුත් තිබ්බා. ඒකයි පෑන්කේක් ස්වැප් එකයි තමයි ගොඩක් කාලේ ජනප්‍රිය. මෙතන නැහැ අතරම টොප් ඒවා නැහැ. ඒක টොප් 10 වල නැහැ. පල්ලෙහා තියෙන්න පුළුවන්. පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ සුෂි ස්වැප්. හරිද? සුෂි. කොහමයි මේක එතකොට අපි කතා කරන්න මාතෘකාවක නෙමෙයි ඇත්තටම. ඉතින් ඒ කාලේ මේ ඔය යුනිස්වැප් එතකොට පැන්කේක් ස්වැප් සුෂි ස්වැප් වගේ ඒවා ඇත්තටම මේ එක්ස්චේන්ජස් කිව්වට ඉතින් ගොඩක් වෙලාවට ටෝකන් හුවමාරු කිරීම තමයි කළේ. අර බයිනෑන්ස් වගේ එක්ස්චේන්ජස් නෙමෙයි. ඔතේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ සමහර කට්ටියට එයාඩ්‍රොප් වලින් කොයින්ස් නැත්නම් ටෝකන්ස් හම්බුණා මේ ටෝකන් මාරු කරගන්න තවත් එකකට නේ. ඒ වගේ දේවල් වලට තමයි මේ එක්ස්චේන්ජස් ගොඩක් පාවිච්චි කරේ. නමුත් දැන් අලුත් රැල්ල තමයි ගිය අවුරුද්දේ වගේ නම් හයිපර් ලික්විඩ් වගේ හයිප් වගේ XD DEXs ඇවිල්ලා තිනවා බයිනෑන්ස් එක තරඟ කරන. හොඳයි. ඉතින් ලංකාවේ ඉන්න ඔය මේ තියෙන උඩම තියෙන හයිපර් ලික්විඩ් හොඳයි. ලංකාවේ ඉන්න ඔය කෝස්කාරයෝ දන්නවනේ ඔය නිකන් බොරු දන්නවනේ මරිසි පොරවලනේ ඉන්නේ කෝස් කරන මොනවාද සිග්නල් විකුණුනේ උන් එහෙම මේවා දන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි මේ හයිප් කියන මේ ටෝකන් එක ට්‍රේඩ් කරනවා ඇති. හරිද? නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. මේවා ගැන තාම. ඉතින් මේකේ විශේෂත්වය තමයි බයිනෑන්ස් වගේ නෙමෙයි. ඔයාලට KYC වෙරිෆයි කරන්න ඕනේ නැහැ. කෙලින්ම ID එක පාස්පෝර්ට් වගේ දේවල් දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම වගේ Web3 wallet එක කනෙක්ට් කරලා ඩිරෙක්ට්ලි ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒතකොට බයිනෑන්ස් වගේ ඔයාගේ coins බයිනෑන්ස් එකට යවන්න ඕනේ නැහැ. වගේ Web3 wallet එකෙන් තමයි තියෙන්නේ. ඒ wallet එකේ තියෙන coin වලින් තමයි trade කරන්නේ. ඒතකොට Binance exchange වගේ centralized exchange වල CEX වල CEX කියන්නේ ඒව එහෙම නෙමෙයි. ඒවයි හැමතිස්සෙම වගේ coin එක ඒ exchange එකට යවන්න ඕන. Hyperliquid එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් Hyperliquid මේවල top perform කරන ඔයගොල්ලෝ බලන්න ඒගොල්ලන්ගේ market cap ගත්තොත් 18 billion වෙනකන් ඇවිල්ලා තියෙනවා. කොහොමද වැඩි? ඉතින් මේක තමයි අපි කතා කරන්න ඕනේ. අපේ YouTube එක subscribe කරන්න. අපි මේ වගේ වීඩියෝස් අරගෙන Hyperliquid ගැන chart analysis එකත් ඊළඟ වීඩියෝ එකකින් ගේනවා අපි. ඒක ඊටම වැදගත්.